අද අපේ මේ සුවිශේෂී විමර්ශනයට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දන්නවාද කෘත්‍රිම බුද්ධිය එහෙමත් නැත්නම් AI තාක්ෂණය අද වෙද්දි කොයිතරම් වේගෙන් අපේ මාධ්‍ය කලාව සම්පූර්ණයෙන්ම කනපිට හරවමින් ඉන්නවද කියලා. අද අපි මේ පැහැදිලි කිරීමෙන් හොයා බලන්නේ මේ දැවැන්ත මාධ්‍ය විප්ලවය ඇත්තරම සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැනයි. නිකමට මෙහෙම හිතලා බලන්නකෝ. තව අවුරුදු 10කින් ප්‍රවෘත්ති කියන්නේ මිනිස්සෙක් නෙවෙයි කිව්වොත්. ඒක ඇත්තම ටිකක් විස්මිතයි වගේම බය හිතෙන කතාවක් නේද? චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් වගේම ප්‍රවෘත්ති නිවේදකීන්වත් ඉතා ඉක්මනින්ම මේ ඇල්ගොරිතම් වලින් රිප්ලේස් කරයිද කියන එක දැන් ලොකු සංවාදයක්. මේක හුදු අලුත් තාක්ෂණයක් විතරක්මද? නැත්නම් මාධ්‍ය ලෝකයේ වෙන සම්පූර්ණ පෙරලියක්ද කියලා අපි අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ කතාබහ යන්නේ කොහොමද? අපි මුලින්ම AI තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා හඳුනගන්නවා. ඊට පස්සේ ගීත සහ සිනමා නිර්මාණය, පුවත්පත් සහ ගුවන් විදුලිය වගේම රූපවාහිනී ක්ෂේත්‍රය ඇතුලේ මේක පාවිච්චි වෙන විදිහ බඩලා අවසාන වශයෙන් මේකේ තියෙන වාසි සහ අවාසි කිරලා මැනලා බලමු. හරි. අපි පළවෙනි අධිරයෙන් පටන් ගමු. AI තාක්ෂණය හඳුනා ගැනීම. කියන්නේ මේ බුද්ධිමත් යන්ත්‍රය කියන්නේ මොකක්ද කියන එක. සරලවම කිව්වොත් AI එහෙමත් නැත්නම් කෘත්‍රිම බුද්ධිය කියන්නේ නිකම් තවත් එක මුදුකාංගයක් නෙවෙයි. මේක ඊට වඩා ගොඩක් එහාට ගිය දෙයක්. මේක හදලා තියෙන්නේ හරියටම අපේ මිනිස් මොළය වගේම හිතන්න, දත්ත විශ්ලේෂණය කරන්න, තීරණ ගන්න, ප්‍රශ්න විසඳන්න සහ අලුත් දේවල් නිර්මාණය කරන්න පුළුවන් වෙන විදිහටයි. ඒ කියන්නේ කිසිම හැඟීමක් නැති යන්ත්‍රයකට අපි වගේම බුද්ධිමත්ව වැඩ කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා කියන එකයි. දැන් ඔයාලා හිතනවා ඇති මේක ඊයේ පෙරේද ආපු අලුත්ම ට්‍රෙන්ඩ් එකක් කියලා නේද? හැබැයි ඇත්තම කතාව ඒක නෙවෙයි. මේ තාක්ෂණයේ ආරම්භය අද ඊයේ නෙවෙයි දශක ගණනාවකට පෙර අතීතයට දිව යනවා. හරියටම කිව්වොත් 1950 අවුරුද්දේදී ජොන් මැකාති කියන මහත්මයා තමයි ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන වචනය නිල වශයෙන් හඳුන්වා දුන්නේ. ඉතින් අද අපි මේ කතා කරන ලෝකෙම හොල්ලන දැවන්ත කෘත්‍රිම බුද්ධි විෂයක ක්ෂේත්‍රය ආරම්භ වෙන්න මූලිකම අඩිතාලම වැටුනේ එදා එතුමා කරපු ඒ විශිෂ්ට හඳුන්වා දීමත් එකයි. හරි, අපි දැන් දෙවෙනි අදියරට යමු. ඒ තමයි ගීත සහ සිනමා නිර්මාණ. මේ අලුත් නිර්මාණ සහායකයන් වැඩ කරන්නේ කොහොමද කියලා අපි බලමු. යන්ත්‍රයකට පුරවන්න සින්දුවක් හදන්න. මීට අවුරුදු කීපයකට කලින් ඇහුවනම් අපි කියාවි පිස්සුද කියලා. හැබැයි අද වෙද්දී suno.com, udio.com, aiwa.ai වගේ AI apps හරහා ඒ වැඩේ බොහොම ලේසියෙන්ම සිද්ධ වෙනවා. මේ වයින් සින්දුවක පද රචනා කරනවා විතරක් නෙවෙයි අලුත්ම තනු නිර්මාණය කරනවා අවශ්‍ය නම් අපිට ඕනෙම කෙනෙකුගේ කටහඬක් ඒ විදිහටම අනුකරණය කරන්න පුළුවන් වොයිස් ක්ලෝනින් තාක්ෂණය පවා පාවිච්චි කරනවා. ඒ මදිවට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එහෙමත් නැත්නම් පසුබිම් සංගීතය වගේම රීමික්ස් නිර්මාණය කියන මේ හැමදේම දැන් AI අතට අරගෙන ඉවරයි. හැබැයි ඉතින් හැම කාසියකම දෙපැත්තක් තියෙනවා වගේ මේකෙත් පැහැදිලි ගැටුමක් තියෙනවා. එක පැත්තකින් ගත්තොත් මේ AI නිසා නිර්මාණකරුවන්ගේ වටිනා කාලය සහ ලොකු මුදලක් ඉතිරි වෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ඒ නිර්මාණයේ තියෙන අර ස්වභාවික මිනිස් හැඟීම් මුසුන ඔරිජිනැලිටි එක එහෙමත් නැත්නම් ප්‍රභවය නැති වෙලා යනවා. ඒ වගේම තමයි කවුද මේකේ නියම අයිතිකාරයා කියන ප්‍රකාශන අයිතිය, ඒ කියන්නේ කොපිරයිට් සම්බන්ධයෙන් බරපතල නීතිමය ගැටලු වලටත් අද වෙද්දී මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් අපි සිනමාව පැත්තට හැරුණොත් runwayml.com, pikaart, synthesia.io වගේ AI යෙදුම් හරහා අර අපි දන්න සම්ප්‍රදායික සිනමා නිර්මාණකරණය සම්පූර්ණයෙන්ම උඩු යටිගුරුවමින් පවතිනවා. හිතලා බලන්න චිත්‍රපටයක තිර රචනයේ ඉඳන් වීඩියෝ සංස්කරණය එහෙමත් නැත්නම් එඩිටිං ඒ වගේම හරිම සංකීර්ණ විෂුවල් එෆෙක්ට්ස් නිර්මාණය දක්වාම මේවා පාවිච්චි වෙනවා. ඒ වගේම ස්වයංක්‍රීයව උපසිරසි හදන්න සහ කෙනෙකුගේ මුහුණ වෙනුවට සම්පූර්ණයෙන්ම වෙනත් මුහුණක් යොදන්න පුළුවන් ඩීප් ෆේක් තාක්ෂණය පවා මේකට ඇතුළත්. ඉතින් සිනමාව ඇතුලේ මේ දේවල් පාවිච්චි කරද්දී වැඩි ගොඩක් ලේසි. නිෂ්පාදන වේගය සෑහෙන්න වැඩි වෙලා විෂුවල් එෆෙක්ට්ස් හදන එකත් හරිම සරල වෙනවා. හැබැයි අවාසිය තමයි මේකෙන් ව්‍යාජ දර්ශන එහෙමත් නැත්නම් ෆේක් විෂුවල්ස් ඉතා පහසුවෙන් නිර්මාණය කරන්න පුරුවන් වීම. ඒ හරහා සමාජය ඇතුලේ ලොකු සදාචාරාත්මක ඒ කියන්නේ එතිකල් ගැටලු නිර්මාණය වීමේ දැඩි අවධානමක් තියෙනවා. හරි, අපේ තුන්වන අදියර පුවත්පත් සහ ගුවන් විදුලිය ඇතුලේ මේ තොරතුරු විප්ලවය වෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. හිතන්න හදිසි පුවතක් වාර්තා වෙනවා කියලා. දැන් AI systems වලට පුරුවන් තත්පර කිහිපයක් ඇතුළත කිසිම ව්‍යාකරණ වැරද්දක් නැති සම්පූර්ණ ආටිකල් එකක්ම ජෙනරේට් කරන්න. ඒ වගේම ආකර්ෂණීය හෙඩ්ලයින්ස් හදාගන්න, ශනිකව භාෂා පරිවර්තනය කරන මාධ්‍යවේදීන් අද නිතරම ChatGPT, Grammarly සහ Quillbot වගේ tools පාවිච්චි කරනවා. මේකෙන් වැඩ ගොඩක් ලේසි වෙනවා. ඒ කියන්නේ නිවුස් එකක් ඉක්මනින්ම එළියට දාන්න පුළුවන්, වැරදි අඩුයි. හැබැයි
මේ කාර්යක්ෂමතාවයත් එක්කම එන ලොකුම ආවාසයක් තමයි ෆේක් නිවුස්. එමත් නැත්නම් ව්‍යාජ පුවත් ලැබුගින්නක් වගේ පැතිරෙන්න තියෙන ඉඩකඩ. ඒ වගේම මේක මාධ්‍යවේදීන්ගේ රස්සාවලට එල්ල කරන්නේ ලොකු තර්ජනයක්. දැන් ගුවන් විදුලිය පැත්තට හැරුණොත් 11 Lab සහ Murph AI වගේ පුදුමාකාර ටූල්ස් හරහා පැය 24 පුරාම දුවන රේඩියෝ channel එකක් කිසිම මිනිස්සෙක් නැතුව රන් කරන්න දැන් පුළුවන්. ඒ කියන්නේ අහන්න අයගේ ඉල්ලීම් වලට ක්ෂණිකව රිප්ලයි කරන AI DJ කෙනෙක්ව අපිට දැන් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මේකෙන් රේඩියෝ channel එකකට තමන්ගේ ප්‍රොඩක්ෂන් කොස්ට් එක, ඒ කියන්නේ වියදම ගොඩක්ම අඩු කරගන්න පුළුවන්. ක්වොලිටි එකත් උපරිමයි. හැබැයි සැබෑ ප්‍රශ්නේ තියෙන්නේ රේඩියෝ අහන කෙනෙක් බලාපොරොත්තු වෙන ඒ සැබෑ මිනිස් කටහඬේ තියෙන අව්‍යාජ හැඟීම්බර බැඳීම අපිට මේ AI වලින් කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ. ඊළඟට අපේ 4 වෙනි අදියර රූපවාහිනී ශාස්ත්‍රයේ AI භාවිතය. මේකෙන් සජීවී නිෂ්පාදනය කොහොමද විප්ලවීය වෙනසකට ලක් වෙන්නේ කියලා බලමු. අද වෙද්දි ප්‍රධාන රූපවාහිනී ජාලයන් පවා හේජන්, කැප්කට්, කෑන්ව වගේ AI මෙවලම් බහුලව පාවිච්චි කරන්න පටන් අරන් සජීවීව යන වැඩසටහන් වලට ස්වයංක්‍රීයව උපසිරසි දාන්න, ග්‍රැෆික්ස් නිර්මාණය කරන්න, වගේම ප්‍රේක්ෂකින්ගේ දත්ත විශ්ලේෂණය කරන්නත් මේව පාවිච්චි වෙනවා. ඒ ඔක්කොටම වඩා පුදුම හිතන කාරණාව තමයි දැන් ප්‍රවෘත්ති කියන්න සැබෑ මිනිස් වනවට සම්පූර්ණයෙන්ම AI වලින් හදපු virtual එමත් නැත්නම් අතත්‍ය ප්‍රවෘත්ති නිවේදකීන්ව බවා යොදා ගන්න එක. මේක ඇත්තටම අදාහගන්නත් අමාරු වෙනසක් නේද? මෙතනදිත් අර කලින් වගේම පරස්පරතාවයක් තියෙනවා. මේ AI නිසා රූපවාහිනියේ ලයිව් ප්‍රොඩක්ෂන් එහෙම නැත්නම් සජීවී නිෂ්පාදන කටයුතු වෙන කවරදාටත් වඩා ලේසි වෙලා කාර්යක්ෂමතාවයේ ඉහළ ගිහින් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ නිසා රූපවාහිනී ජාලයන් ඕනෑවට වඩා තාක්ෂණය මතම යැපෙන තත්වයක් ඇති වෙලා. විශේෂයෙන්ම අර ෆේක් AI නිවේදකින් නිසා ප්‍රේක්ෂකින්ට සජීවී සැබෑ මානව සම්බන්ධතාවයක් නැතිවීම කියන අරුම පුදුම ඒ වගේම ටික කනගාටුදායක අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. හරි. දැන් අපි එළඹෙන්නේ අපේ 5 වන සහ අවසාන අදියරට. ඒ තමයි AI භාවිතයේ වාසි සහ අවාසි. මේක ඇත්තටම මාධ්‍ය ශාස්ත්‍රයේ තීරණාත්මක සම්දිස්ථානයක්. අපි මේ සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයේම එකට අරගෙන බැලුවොත් AI තාක්ෂණය හරියට වැඩ කරන්නේ දැවැන්ත කාර්යක්ෂමතා එන්ජින් එකක් වගේ. මේකෙන් නිෂ්පාදන වියදම සහ කාලය පුදුම විදියට ඉතිරි කරනවා. අර එකම දේ නැවත නැවත කරන කම්මැලි වැඩ ඔක්කොම ස්වයංක්‍රීයවම සිද්ධ වෙනවා. ඒ වගේන අපිට හිතා ගන්නවත් බැරි විදියක අපේ නිර්මාණශීලීත්වය පුළුල් කරලා වඩාත් ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් නිර්මාණ ලෝකයට ගෙන්න මේකෙන් ලැබෙන්නේ පුදුමාකාර සහයෝගයක්. හැබැයි මේ හැමදේම අස්සේ තියෙන මේ අනතුරු ඇංගවීම අපිට කිසිසේත්ම අමතක කරන්න බෑ. මිනිසුන්ගේ රැකියා අවස්ථා අහිමි වීම කියන ලොකුම තර්ජනයේ ඉඳන් ව්‍යාජ අන්තර්ගතයන් වෙවත් ෆේක් කන්ටෙන්ට් සමාජයේ ලැබුගින්නක් වගේ වේගෙන් පැතුරීම, අපේ පෞද්ගලිකත්වයට වෙන හානි සහ ප්‍රකාශන අයිතිය ගැන තියෙන බරපතල සංකීර්ණ නීතිමය ගැටලු මේ අලුත් තාක්ෂණයක් එක්කම අපේ ඇඟට කඩාපාත් වෙලා තිනවා. මම දැක්ක හරි අපූර්ව කතාවක් තියෙනවා. AI වලින් මාධ්‍ය ක්ෂේත්‍රය රිප්ලේස් කරනවද එමත් නැත්නම් AI පාවිච්චි කරන්න දන්නේ නැති මිනිසුන්ව රිප්ලේස් කරනවද කියන එක. මේක හරිම ගැඹුරු අදහසක්. මේකෙන් කියන්නේ තාක්ෂණය කියන්නේ අපිට තියෙන සැබෑ තර්ජනයක් නෙවෙයි. සැබෑ තර්ජනය වෙන්නේ මේ අලුත් දේවල් ඉගෙන ගන්න සහ ඒවට අනුගත වෙන්න අපිට තියෙන එකමැත්තයි කියන එකයි. මොකද මේ තාක්ෂණයේ ගමන කාටවත් නවත්තන්න බෑ. ඒ නිසා මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන අය වගේම විශේෂයෙන්ම උසස් පෙළ මාධ්‍ය විෂය හදාරන සිසුන් මේ AI මෙවලම් ගැන දැන් ඉඳන්ම ඉගෙන ගන්න එක අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක්. මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇතුලේ තමන්ගේ තැන හදා ගන්න නම් මේ ටූල්ස් තේරුම් අරගෙන වගකීමෙන් පාවිච්චි කරන එක තමයි එකම විදිය. ඉතින් අපි මේ විමර්ශනයේ අවසානයට ඇවිත් තින්නේ අද කතා කරපු දේවල් එක්ක යන්න කලින් මේ ගැන ටිකක් හිතලා බලන්න. මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇතුලේ වෙන මේ දැවැන්ත AI පෙරලිය අනාගතයේදී අපිට හොඳක් කරාවිද? එහෙමත් නැත්නම් මේක අතිශය භයානක තත්ත්වයක් නිර්මාණය කරාවිද? ඒක තීරණය වෙන්නේ අපි මේ තාක්ෂණය පාවිච්චි කරන විදිහ මතම තමයි. මේ ගැන තවදුරටත් හොයලා බලන්න කියලා මම ඔබට ආරාධනා කරනවා.